Hello, hi. ඔන්න මට ගොඩාක් මගෙන් චුචුරි නංගිලා අක්කිලා හැමෝම මගෙන් අහලා තිබුණා මම කොණ්ඩෙට යූස් කරන්නේ මොනවද කියලා. ෂැම්පූ කන්ඩිෂනර් මම පස්සේ පෙන්නන්නම්. මේන්ලි ඕනම දේ මම පෙන්නන්නම් මොකක්ද කියලා. මම යූස් කරන ඔයිල් එක මෙන්න මේක තමයි මගේ කොණ්ඩේ. මේ ඔක්කොම මගේ කොණ්ඩේ මෙහෙම දැම්මම තියෙන්නේ. ඒක පිටිපස්සෙත් දැම්මම මෙන්න මේ විදිහ තමයි මගේ කොණ්ඩේ තියෙන්නේ. ඉතින් මම යූස් කරන්නේ මම දන්න කාලේ ඉඳන් කියන්නේ මං ෂූටි කාලේ ඉඳන් මගේ අම්මි මගේ කොණ්ඩෙට දාන්නේ මෙන්න මේ ඔයිල් එක අම්ලා ඔයිල් එක. ඒකේ ಜಾති ගොඩක් තියෙනවා. ඒකේ මෙන්න මෙහෙම චුටි නෙල්ලි ගෙඩියක් තියෙන්නේ. එන්න ඒක ගන්න බලලා. මොකද මේකේ ගොඩක් ඒවා තියෙනවා. මම නම් යූස් කරේ මේක. මේක වෙන්නේ රුපියල් 535යි. 535යි. ඉතින් මම දන්නේ අම්මි ඒ කාලේ නම් මගේ කොණ්ඩෙට මේක තමයි දාන්නේ. හැබැයි ඉතින් ළමයි පොඩක් ගඳයි. චුට්ටක් ගඳයි. මම දන්නේ මට ගඳයි. අපේ අම්මි නම් කියනවා අපේ අම්මිලාට ඒක සුවඳයි කියලා. ඉතින් මෙන්න මෙහෙම චුට්ටක් කරන් හොඳට මෙහෙම ස්කැල්ප් එකට ගන්න. කියන්න ඕනේ අනිවාර්යෙන් මේක ළමයි මේ හෙට දානවා නම් ඔයාලා අද රැයට දාන්න ඕනේ අනිවාර්යෙන්. මම රෙකමන්ඩ් කරන විදියට දවසක්වත් කොණ්ඩේ තෙල් තියෙන්න ඕනේ. ඉතින් පුළුවන් නම් කොණ්ඩේ තෙල් ගාලා මෙහෙම රැයට නිදිය ගන්නකොට දෙකක් ගොතලා නිදිය ගන්නවා නම් ගොඩක් හොඳයි. මම දැන් වීඩියෝ එකේ පෙන්නන්න බෑ ගොතන එක. ඉතින් එහෙම ගොතනවා නම් ගොඩක් හොඳයි. මෙන්න මේක තමයි තෙල් එක. මේක තමයි ඉතින් මම සාමාන්‍යයෙන් ගාන්නේ. හොඳට මෙහෙම ඇඟිලි තුඩු වලට අරන් ස්කැල්ප් එකට හොඳට ගන්න. ගාලා එක රැයක් තියලා මේ මාගිස් වලටත් හොඳට ගන්න. මොකද මට නම් මේ කලය ගියවා ගන්න ඕනේ ඇත්තටම. මම කලය කරපු එක තමයි මම කරගත්ත මගේ ජීවිතේ මම කරගත්ත මෝඩම වැඩේ. කොණ්ඩේ කලය කරපු එක. නැත්නම් මගේ කොණ්ඩේ මීට වඩා ඇත්තට ගොඩක් හොඳයි. ඉතින් මෙහෙම තියලා එක රැක් තියලා ඊළඟ දවසේ වොෂ් කරන්න. එහෙනම් ඔන්න එයා එකට කරන්නේ මොනවද කියලා ආපු අයට තමයි මේ. තව මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකකින් ගේන්නම්. බයි.